Hello, Rataran Lagu Ame Lagu Tate. This is your boy Acha Puta is here. මොකද වෙන්නේ ආච්චා ගෑන් එක සැපේ ඉන්නවද? සැපේ ඉන්න ඕනේ. මල්ල මගුල සැපේ ඉන්න බෑ උඹ ඔක්කොම මෙච්චරයි අපිට වෙන්න ඕනේ. එහෙනම් වෙනද වගේම බොරු පොయ్యෝ නෑ. අපි යමු වීඩියෝ එකට. Let's go to the video. එහෙනම් අපි මුලින්ම අපේ අච්චා පැන්ට්ස් ගෲප් එකකින් බලමු අපේ අච්චා ගෑන් එක මොනවද දාලා තින්නේ කියලා. ඉතින් මේක බලලා ඊට පස්සේ අපි වෙලේ වරේ මොඩරේ පරද්දා වෙල්ලා කිරියාගේ නම් අපි යන්නේ. මේ තමයි අපේ අච්චා ෆෑන්ස් ගෲප් එක. කොල්ලෝ ටික සෙට් වෙලා ජොයින් වෙලා පෝස්ට් දාලා අතලක් ගමු පොඩ්ඩක් වරෙල්ලා බලමු පොඩ්ඩක් අපි ක්ලික් කරලා. නා අපි උදේ පාන්දර තියෙන අපේ පවිඳු අයියා දාලා තියෙනවා vibration challenge මොකක්ද බං ඒ අඩු පාඩයක් කියලා අර වයිබ්‍රේෂන් වගේ තමයි ඌගේ ඌේ අරින්න එක නැතුව පොඩ්ඩක් වීදුරු දෙකක් ඇස්සනම් කවුරුත් හිතන්නේ නැහැ ඌ පාඩයක් කියලා. ගයා ගුරු කියලා නේනවා මොකද්ද අපේ සචි වතුනන්ද ලේන් පැටි තමයි දාන්නේ බලමු. प्यार की एक कहानी प्यार की एक कहानी terri ගාගන්නදී සඳරු බිම් සිත් දාලා දෙනවා එන්න කියලා මන්ද කිරි පොන්න එන්නවා මේකත් බලුවා හිතත් ඕකේ එයාගත්ත බල් දෙනකා එයා පැත්තේ බල්ලෙක්වත් නැහැ කියලා ඉවරේ නේද ඒ බල්ලෙක්වත් නැහැ පිලිපුන් මිනිසුන් වැඩුනේ බලන්නේ ඇගේ මේ බොනේ චුට්ටරන්නේ අනේ මේ අනුන්ගේ කුක්කු බොනේ හොයන්න බෑකෝ අපේ කුමු මගේ කතාව තියෙන අවුල් කියලා බලමු මොකද මේ පොල්ලාරු කැප් එක ගත්තා අයියෝ ඔසිය නෑ කැවිල වදිනවනම් කියන්නේ ඒක නම් මචං අදුස්සමාන බලවේගයක්. ඒක සුවර් ෂොට් ඕල්මනක් විසින් කරේ නැත්තම් කොහොමද කියන්නේ කැප් එකනොත් ගැව්වා ඔලුවටත් ගාව පුක්කටත් ඇරිය අනිවාර්යෙන් හොල්මන් සීන් නැත්තයි දැන් තියෙන්නේ. අපි මිනිස්සර පොඩි දාලා දෙනවා මොන මොකක්ද කියලා නයිට් සීන් එකක් ඇයි බං මුගාන්න වීඩියෝ ඌ දැනන් හිටියේ ඌ කලින් ප්‍රැක්ටිස් වුණා මචං දැක්කද ඌ කෝකටත් කියලා ප්‍රැක්ටිස් නෑ ඌ දැනන් හිටියා බං උඹලට බෑ මාව දම්බන්න එරියරි ඉන්න කිරි වගේ යන් අපි ආය කුමූ දාලා තියෙනවද මරු ඩබලක් කියලා අම්මා සිරාවට මරුම ඩබලක් තමයි උදේ එලාම් එක මිනිස්සෙක් වුණා නම් බල වන්ස ආයි කාලයි දැන් වේලාව මේ ඔබට නැගිටීමට කාලයයි
සර් පහයි කාට ඉඳන් 10කට පස්සේ වරෙන් ඉඳන් 10 සූම් කරනාවේ දන්නේ අර දෙන්නේ විනාඩි 10 මට ඕනාවට කතා කරනවා ලොක්කා ඕම කේස් එක ඔයා කවුද අයියේ මම පහමාරලා තේරුම්න්නේ නැහැ නේද මං පහයි කාලෙන් පස්සේ මට විනාඩි 10කට පස්සේ ඇහැරවන්න කිව්වා ඒ කියන්නේ පහ 25ට මං ඇහැරවන්නේ ඔයාලට කලින් තේරුමක් නැති වෙමි එහෙම නැත්නම් යන්න මම දැන් විනාඩි 10කින් ඇහැරවනවා හරි බෝසා නිකන් ඔයා සීන් දාන්න නැතුව ඉන්න හරිද අපි මේ අවුරුදු ගානක ඉඳන් මේ ජොබ් එක කරන්නේ නිකන් මේ පුරුදු වෙන්න ඇවිල්ලා කරනවා නෙවෙයිනේ ඉන්න පොඩ්ඩක් ඉන්න මම ලස්සනට හැරවන්න හරි ඔයා රස්සාව කරන ගොඩක් කල් ඔයාලට එක්ස්පීරියන්ස් තියනවා වෙන්න පුළුවන් හරි අපිත් රස්සාව තමයි කරන්නේ අවශ්‍ය නැහැ කොහමද මං ඇහැරවනවා තව විනාඩි 10කින් හරි බලමු වෙන කාටද ඇරෙන්නේ කියලා මේ බලමු සර් විනාඩි 10ක් ගියා දැන් 5:20 විනාඩි 10කට පස්සේ ඔට කියන හුම්මානේ තේරෙන්නේ නැද්ද උදාහරණයක් දෙන්නකෝ අම්මලාට මෙටි පොන්න වෙද්ද නලාගන්න කාලා ගන්න හරි මහන්සිලා වැඩ කරන මිනිස්සු ඉතින් පොඩ්ඩක් වැඩිපුර නිින්ද යනවා ඉතින් එහෙම තමයි ඔයි මේ ආමං මේ උඹලව දාගෙන ඉන්නේ ආතල්ලකට මං හරිද ඒ කියන්නේ උඹලගෙන් නැගිටින්නේ නෑ මූ ඇත්තටම නැගිටින්නේ මට එහෙම තමයි වෙන්නේ එම කියන්න එපා පොඩ නැගිටලා වෙන්නන්නේ හරි බලමුකෝ සර් පහමාරේ වෙලාව දැන් ගිට්ටලා හොඳයි නේද සර් සර් මේ විනාඩි 10කට මේ ගිහින් තියෙන ඒ මුත්‍රා වල වැඩක් නෑ මේ පොඩ අටවන්න මැද්දෙන් සර් මේ පහමාරේ වෙලාව ටයිම් ඉස් 5 විනාඩි 10කට පස්සේ කියන වෙද්ද තේරෙන්නේ නැද්ද මොන හුලං එකේ හුලං තාවක් කියනවා බල්ලු දාගන්න දෙන්නේ එතකොට සර් විනාඩි 10 තෝ ඉවරයි තෝ ඵලයක් ඔකේ වැඩි ඉවරයි තෝ ඵලයක් දැන් මම කියන්නේ turn off මං යනවා එහෙනම් මේ අනේ මල්ලි මාව තනියෙන් දාලා යන්න එපා turn off කරන් මේ එහෙම තෝවා බලන්න ඒ වැඩ ටික මේ කොහමද බලන්නකෝ එහෙනම් ඇරවන්න අඩේ මම කරන්නේ කොහොමද මම මාව තනියෙන් දාලා යන්න එපා මම තනියම නෝනේ මම අඩ බ්‍රෝ මේ අරෙන්න එපා බ්‍රෝ ඔයා තනි වෙලා නෑ එම්මට අපි ඉන්න ඕගොල්ලෝ කවුද ඊයෝ බසා මම 5:45 ලාම් එකනේ බසා මේ ඉන්නේ 6 අර ඉන්නේ 6යි කාලේ අර ඉන්නේ 6:45 අර ඉන්නේ 7 යම්ම බොසාලු අවුලක් නෑ يعني පාදයෙන් පට්ටඩෝ තියලා වයි ස්ටෙප් බයි ස්ටෙප් හැදිනවා ස්ටොප් වොච් පුතේ ඔය තාත්තගේ තේක් ගේන්න ඒක ගේන්න ඉතින් අම්මා මේක හදලා තියෙන්නේ මේ ඉතින් තාත්තේ අර දවස කොහමද අවස කියන්න බෑ ඉතින් හොඳයි අවුලක් නෑ ඉතින් වෙනද වගේම තමයි මමත් කවදා හරි ලොකු වෙලා තාත්තා වගේ ලාභ ස්ටොප් ගහනත් ඔගේ බෙල්ලකටයි බහන්දයි පිටයි ගොම්මයි පොටයි වෙලා නැන්දයි මට අහුලන් යන්නේ ඕ ටයිමර් එකක් වෙන්න ඕනේ ටයිමර් එකක් මේ සමාජයේ කිසිම පිළිගැනීමක් නැතිවක් නෑ බල්ල කාට දාලා හතා කරන්නේ උන්ට වැඩක් නෑ එලාම් කියනවා උන් ටයිමර් තියලා තමයි නැගිටින්නේ එලාම් වලට නැගිටින්නේ නෑ මොලකෙක්වත් තේරුම් ගනින් මේ ගෙදර එකෙක් හරි ආයි එලාම් එකක් වෙනවා අරකයි මේකයි එලාම් කියලා මට වචනේ හරි ඇහෙන්න කිව්වා අටුසක් ගලවලා අසවල දරගනින් බලාගනින් පර බල්ලෝ මෙච්චර කවුගන්නනේ මුන්ට මේ එලාම් නේද ටයිමර් එකක් ඔයා ටයිමර් එකක් එතකොට මිනිස්සු ගරු කරන්නේ චලකල දක්වන්නේ ආම්බෙන් ඔගේ මොලාට දැන් ගිහින් පාඩම් කරපන් TikTok තමයි අපි කන්නේ ඔය රෙද්ද TikTok sorry අමතක වුණා ඒ සද්දනේ හරි පාඩම් කර මගේ වෙලාව හරි මම පොඩ්ඩක් try කරලා බලන්න ආයෙත් ඒකේ නේවර පොඩි කොට එලාම එකක් වුණාම වෙන්නේ මොකද කියන්නේ බලා ගන්න අර බලන් හිටපන් අටම බලන් හිටපන් හරි බලන් ඉන්න කොට තේරි මේ සර් මේ වෙලාව නෑ හරි විනාඩි 10ක් ඕකේ සර් ඕකේ carry on ඕන වැඩ කරන්න සර් අවුලක් නෑ හොඳට නිදාගන්න ඔය මේ හාට ඵලයන් මට වැඩි වාගන්න දීපන් ඔකම ටයිමර් යහන් ඵලයන් කරදරයක් නේ අරගෙන නෑ බොසා වැහරන ඉදී ලොක්කා ලොක්කා ඉවරේ නැගින්න කොල්ලෝ නැගිටින්න ඔයා කවුද තමාරේ වෙලාව ලොක්කම ටයිමරේ දුන්නනේ හතමාර වැහරවන්නේ කියලා දැන් හැරින්නවා මෙනවා ලොක්කා නැගිටින්න ලොක්කා මේ නැගිටිනවනේ ලොක්කා නැගිටිනවනේ ලොක්කා දැන් නැගිටිනවනේ නැගිටිනවනේ
නැගිටින්න යකෝ මේක නැගිටින්නේ නැද්ද? මොකටද මු නැගිටින්නේ? ටයිමර් එක නැගිටින්නේ නැත්තම්. නැගිට්ටා. ඔව් බබා නැගිටලා ඉන්නේ. අපේ ගෙදරනම් අපේ අම්මගේ එළාම්මගේ ඉස්සුදී අපිලාරව ආයමත් තියෙන එක්ස් හොයන්න කියලා තියෙනවා මේ තියෙන්නේ දිලිසි ගණන් සර් ඉතින් බා පොඩි එකයි පැත්තෙන් ගත්තොත් පොඩි එක හරි ගණන් සර් පැත්තෙන් ගත්තොත් ගණන් සර් උත් හරිවා ඉතින් කරන්නේ ඒකට කරන්න දෙයක් නැහැ දෙන්නම හරි වයි ගල් බනිස්සල ගල් නැහැ අපි දෙන දාලා දෙනවා කිඹුල බනිස්සල කිඹුල නැහැ මාළු පාංගල මාළු නැහැ වැලි තලපල වැලි තල නැහැ දැන් උඹේ වර බලමු මොනවද කමෙන්ට් ඉන්නේ කියලා පෙට්ටිය තිබ්බට පෙට්ටිය නැහැ ක්‍රීම් ක්‍රැකර් වල ක්‍රීම් නැහැ චීස් බිස්කට් චීස් නැහැ ගල් බනිස්සල ගල් නැහැ හාල් මැස්සන්ගේ හාලුත් නැහැ මැස්සුත් නැහැ ඒක නම් ඇත්ත වල් පලා වල් පලා වල් නැහැ වල් පලා වල වල් නැහැ ජෑම් පස් වල ජෑම් නැහැ ජෑම් පස් කියන්නේ මොනවද ජෑම් මොකේ පස්සයි අවිස ගෞතම් දාලා දෙනවා ඒ අර ඉන්න බං ඔය මේ පිනාදු වැඩ කරන්නේ තියර අර බං ඉන්න බං අර එකපාර හොඳ කරන්න බං මෙහෙම අර අත තියලා අයියෝ ඉන්න බං අර මට නම් මතක නෑ අන්න මේ වගේ පුෙක් වෙන්නද දැන් බටර් කැවු ගමන් ළමයා ඇවිල්ලා තාත්තා හොයාගෙන ගිහිල්ලා එල්ලා කී ඔබසානේ මරු මහත නෑ මං චබි පොරෝගෙන උදියන්න පුළුවන් සයිස් අම්මා උදුල සුදාරක කිරිපාරේ ලොකු තාත්තා දාලා දෙනවා මල් කුමාරයා කියලා මොකක්ද දන්නේ බලමු අපි මල් කුමාරයා ඔයා මගේ කමෙන්ට් එකට රිප්ලයි කරලා තිබ්බේ නැහැ I am your big fan Hi dears. දැන් හලෝ මම තමයි අපේ ඉස්කෝලේ මල් කුමාරයා වැඩ ඉන්නේ. හරිද? ඉතින් මම දැන් හැමෝටම කවුරු කියලා දුවලා. අද කියන්නේ දැන් 1000කට විතර කවුරු කියලා දුන්නා දැන් මොනවා හිතුවා. 1000කට නම් දුන්නේ නැහැ. ඉතින් ඇත්තම දැනට 5කට 6කට වගේ දීලා තියෙනවා. කවුරු තව දෙකක් තුනක් හදන්න තියෙනවා. මොකද කිට්ටු දුන්නාම අනිත් එකට දෙන්න තියෙන බෑනේ උන් තරහ වෙනවා. ගෙට්ට දුන්නාම අනිත් එකාට දෙන්න ඕනේ නැත්තම් උන් තරහ වෙනවා. ටිකක් කැමේ. මම හිතුවා මේ කොළ දෙකක් දාන එකත් උන් ලක්ෂණක් තියෙනවා නේද? අර කොළ නියුස් වල සිසිබාට. ඒක මම දැන් කරන්නේ මම කියන්නේ කොළ නියුස් දැන් මේ හරියට වගේ තව දෙකක් වගේ අවශ්‍ය නැහැ. All of them mikilalan pa bumabang ito. Dahil nagkilala yun. Nahirikilala na. Kaya naman, nakadaan na si Nikki na pag-alis ko ulit. Kanina ako Bye. හරි ලස්සන වීඩියෝක් අද දවසේ මම දැක්ක ලස්සන වීඩියෝ එක. එපාවෝ බැන්නවම් බයිනෝ මනුස්සුන්ට බැන්නම්ම. හැබැයි ඊළඟ එකට මේකේ කමෙන්ට් කියවපන්. ඒව ගන්නේ.
කාලෙකින් මම කරගත්ත සුපිරිම ස්පෝර්ට් මසාජ්. ඉඳලා මගේ තියෙනවා බෑක් පේන් එකක්. ඉතින් ඒකට හොඳම ට්‍රීට්මන්ට් එක හොයාගෙන තමයි අද මම මේ ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ මම ට්‍රීට්මන්ට් එකක් මේකට කරාද, එතකොට කොච්චර කාලෙකින් ඉඳන්ද මේක තියෙන්නේ, මේ හැම දේම ගැන විස්තර අපි කතා කරා. ඉතින් මගේ තියෙන බෑක් පේන් එකත් එක්ක කරන්න ඕන හොඳම ට්‍රීට්මන්ට් එක විදිහට ඒ බලමු මේ අම්මා තේසර පොඩි ඔයාලටත් පුකේ අමාරු හොඳ කරගන්න ඕන යන් අම්මෝගේ යාළුවන්ට පුකේ අමාරු දින විරාත් දාන් දෙලා දෙන අඩෝ ජොනි අලුත්තට පට් ජොනි මල්ලි ලුක් එක්කුත් තියෙනවා ජබව මැලක් බැලුවගේ He's the videographer of her husband? Huh? Hold up, wait a minute. Hello. Yeah, husband නෙමෙයි වෙන්නේ. මම පුළුවන් කළා තමන්ගේ ගෑණිගේ පුක මිනිගන්න එනේ. නෑ පුක නෙමෙයි මිනිගන්න මේක ස්පෝර්ට් සුපිරිම ස්පෝර්ට් මසාජ් එකක්. මම කතන්දර හදන්න එපා කපල්. බලන්න එනේ අර ඇනිගේ සතුට වෙනුවෙන් ඉට දෙන නියම පිරිමියෙක් බැක් පේන් සිංහලෙන් කියන්න කෝව ධනුස්ක බණ්ඩාර මමවාට උත්තරයක් දෙන්න බැක් පේන් බැක් කියන්න පිටිපස්ස පේන් කියන්නේ අමාරුව පිටිපස්ස අමාරුව පිටිපස්ස අමාරුව බැක් පේන්ගෙන් පිටිපස්ස අමාරුව පිටිපස්ස අමාරුව සමාන කවුද දැන් කස්ටම නැගලා චමත් විජේසිංහ වදාල් තියෙන එකක් ඉස්කෝලේ යන්න පරක්කු වෙලා නැගිටිද්දි ගෙදර මිනිස්සුත් තාම කෙල පෙර නිදි කියලා දැක්කා මොනතරම් බොරු නිදාගෙන ඉඳලා උට හිනා යනවා කෙනෙකු හිනා වෙලාදී මේමනේ මචං මිනිස්සුන්ගේ රසස්සින්ද වෙනස් ඉතින් it's okay සකි වතුරන් දාලා තියෙනවා අම්මා ඒ අඩෝ එහෙම පුළුවන්ද බං එහෙම පුළුවන් නම් මරු මේවා දැන් මන් පර 3-4කට කලින් මෙහෙම මේ කකුල කොහම තියලා ෆොටෝ එකේ කියලා මේ සපත්තු ගන්න පුළුවන් කියලා ඇහුවා මට උත්තරේ හම්බුණා එහෙම බෑ ඒකනේ මොඩ වැඩක් නේද තේරුම් ගන්න ඉන්සර පොඩි මෑන් දාලා තිනවා දෝනිලා මෙන්න වීරේ කොල්ලන්ට දාන්නේ පටෝ අම්මා කොල්ලෝ අපි ගන්න ගන්නේ වැඩි දෙන්නේ නැරිලා අපි වෙල්ලේ සිංහල රස්තියා දුනෝ මචං අල්ල ගන්න පොඩ්ඩ සද්ද දෙන්නකෝ අම්මා අරුන්ට දැන් හොඳටම වැඩිලා දැන් යන අර 2007 8 අනිලා ඉවරයි සාගරේ මං අම්මට වගේ ආදර මං ඉල්ලන් කන්නේ ඉල්ලුවොන් නම් දෙන්න පන්න පන්න වෙසෙල්ලම වනසන්න අපි ගත්තේ මල්ලි වන්න ඔයාලා වෙන්න ඕනේ කොහමද ප්‍රෙසිඩන්ට් එක වෙන්න යවුන කිව්වා ඉබ්බෝන් අත් දෙක ගන්න මගේ වතම් වල වැඩිලා ඉන්නේ වම් බලහන් ඒ අයියා නම් වගේ අයියා මේ අයියට වැදිලා ඉන්නේ පාක් එකේ ඉන්නේ මේ ගහනවා මේ මොනවද දානවා මේ අයියා නම් මාර 10කට විතර ගහන්න පුළුවන් ආවහම ඒ ඉතින් වැඩක් නෑ බං කියලා සීයා ෆිට් එක කියලා දෙන අපි මොකද්ද බලමු වයසට ගියත් කොල්ලෝ ගන්න ආතල් එක ගන්නවා පේනවනේ පොලිසියෙක් දාතල් එක යනවා එම්බ ෆෝර් රියල් කවිස ගෞතම් දාලා දෙනවා ගෞතම් මොකද වෙන්නේ කොළඹ
කිසි වෙනයි ගහයි. කරයි කියලා හිතන්න අමාරුයි මං ගැව්වනේ මං පුරව. සඳරු පොඩි මෑන් අපේ දාලා තියෙනවා what a skill man. ඇයි බං ඒ ප්‍රශ්නයක තින්නේ ඔබ? ඒ මොකක් හරි ගියාම උදව්වක් ඕනනම් ගියාම මොකද වෙන්නේ? අපරාධේ අල්ලේ මොලයි මීට බීපංග බොන එක. අනේ බොන්න එපා. මේ ඌවා හොඳ නෑ නේද? බොන්න එපා. ඒ වුණාට අපරාධේ තමයි. ඉමින් බීප. එහෙම කියන්න බෑ ඉතින් මල්ලිට බං මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ. ඒක මං කියන්නේ දැන් නිය උඹ හිතාගෙන උදාහරණයකට ගත්තොත් නිය තව විනාඩි 5කින් විතර ආයෙ ලෙක්චර්ස් පටන් ගන්නවා. සිගරට් එක සම්පූර්ණයෙන්ම ඉතුරුයි වගේ. ලයින් එකක් ගන්න. මන් දන්නේ යන්නම් අපියන් මේ කුමුදිද මගේ එක සක්සස් මට පොඩිම හරි ගෞරවයක් දීපන් මචං. ඔටෝ කරෙක්ෂන් ටූල් එක මිනිස්සෙක් වුණා. What are you doing? ඇයි බං මොකද වෙන්නේ? මොකද මේ ලියලා තියෙන්නේ? අප්පෝ පරිප්පු පැට්ටෝ. පරිප්පු පැට්ටා. කොහෙද තියෙන පරිප්පුවද? මොනවද බං ලියන්නේ මේ? appropriate කියන එක ලියන්නේ නැද්ද? I thought you will fix it. මං හිතුවා ඒක හදයි කියලා. I will fix things. මං දේවල් හරි ගස්සනවා තමයි මචං. ඒකට මචං. මෙහිම කොට දාන්න බෑ මචං. මේ මොකද මේ ලියලා තියෙන්නේ? කනවතෝගේ ලොජ්ජ කියලා මොකද මේ තියෙන්නේ? ඒ ලියන්නේ කිය අරක නොලෙජ් කියන කර කේ එකක් එනවනේ මුලට. වැරදිද? You had at least try bro. පොඩ්ඩක් හරි මට try එකක් දීපන්. මේ මොකද මේ දකුණු මන්ත්‍රී කියලා තියෙන්නේ? කවුද දකුණු මන්ත්‍රී? හඳුන්නේ නැතිද මහින්ද යාපද දකුණු මන්ත්‍රී කියලා තියෙනවද? කවුද මොකද ලියන්න හැදුවේ? ලියන්න හැදුවේ මොනවද? මේ ડોකියුමන්ට් කියන එක ලියන්න හැදුවේ. Bro, red line මේක හදන්න බෑ. Red line. තේරෙනවා. I'm not fixing that. ඉතින් අයියේ ඒක ඔයාගේ ජොබ් එකනේ. මේ is your job. I can fix spellings. I can't fix who you are. මචං මට ස්පෙලිං මොකද බඩ යනකම් හරි හදන්න පුළුවන්. මට තෝ වගේ කොල්ලමක දෝම උපන්ගේ ප්‍රභා සංස්කෘතික පොල් නැට්ටොම හදන්න බෑ. I try to do that. මං ඒක කරන්න ගියේ. හරි මේක කියපම මොකද ඔබට ආගම් එක ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ මීනවල්ලි කියන කවුද? මොනවද හරි වෙන කොහෙන් හරි ජාතකයකින් මොකද මීනවල්ලි කියන කවුද? කාලියම්ම දන්න වල්ලියම්ම දන්න මීනවල්ලි කියන කවුද? මීනවල්ලි නෙවෙයි මීන්වයිල් කියලා. ඉතින් මේක අපේ භාෂාව නෙවෙයිනේ. මේ පුළුවන් හැටි තමයි ලියන්නේ අයියේ. අත you can't talk like that much. I'm perfect man අයියේ. You are very disrespectful and you are taking advantages of me. මගේ මට මයිතු ප්‍රයෝජන ගන්න advantages ගන්න. නෑ කියන මේ මොකද කියන්නේ නේ? සකසස් කියන මොකද? මොකද සකසස් කියන්නේ? මොකද කියපන්? ඔය සක්සස්. සක්සස් කොටෝගේ අපට අද ඉස්සර මේ දවස්වල මටත් ඔය බං S අගුරක් දෙකක් පොඩ වැඩි වුණා සක්සස් කියන්නේ. nice team work but කියලා දාගෙන මොකද? උතුම්ම කැරින් ප්‍රැක්ටිස් කරනවා. ඕනේ මොනවා මර බලමු දෙම්මට ඇවිල්ලා වාහනේ ස්ටාර්ට් කරලා කරන්න එපා. සඳරු වින්සික් දාලා ස්කූටි nothing gear. අද ස්කූටි නංගිලා නම් ගේවන්නේ අවසාන තමයි ආත. අහකට විසෙයිදෝ දැන් හදවත පුපුරයි තරහින් නංගිනේ අත්තම් වෙන්නේ. උත්තෝ. ඒ ඉබන් මේ වන්නේ හදවත විඳක මෙතරම් ඇයි මෙලස කරන්නේ දැන්. අසල බුලන මල කොච්චර බුලන්ද මෙතන. හරි ඒ පාරනම් වදිනවා කුඩු වෙන්නේ. Barakia Totapi Bandene Indian
අයියේ අක්කේ නංගි අන්න අප්පච්චි නවත්තන්න කොහොමද අපි උතරින් ගියා නවත්තලා නේද? ඇයි මේ වෙනස්කම්? මේමයි තියෙන්නේ. මේ මිනිස්සුත් මේ මිනිස්සුන්ගේ ජීවිතේට ආදරේ නේ බං බොරුවනේ කොහෙවත් යන ස්කූටියක් ඇඟේ වද්දා ගන්න ඕනේ නෑ. මේකට ඇඬුම් නැත්තම් ඔබ අමු මිරිස් කරලා. චමත්ක සන්දේශය මොකක් කර කටෙක් ගන්නවා මන් දාන්නේ අමු අම්මලු කුණු වතුර බෝතලයක් පුස්සන් දැන්නේ ඒ වයිසල්ද කුණු වතුර බෝතල කුඩේක සීප්පෙකුත් තියනනේ අර කුඩේ අර මේ අර ඉන්නර ගෑල්ලක් කියන කුඩයක් නෙමේ බෝම්බයක් කීක මචං මීට වඩා මට ඉමෝෂනල් වෙන්න තිබ්බම කුඩයක් කියලා හිතන්නේ ලයිට්ලක් කල්ලපු කුඩයක් කියලා නේ අපරාධි බං මට මුලින් හිතන්න තිබේ බෝම්බයක් කවන්න දැන් පොකුරලා යන්නේ හොඳ බාස් කියලාදී මම දන්නේ අර මේ වගේ මේ වගේ වතුරක් කරනවා ජල විදුලි ජලය තරහ වෙන්න එපා ළමයෝ ආදරේ මං කියලාගෙන මම ඒ වෙනද බලන්නකෝ මාතාදරේ අනේ ඒ මං නෑ බොරුනේ අර කීගේ කාර එකපාර ආවා මං ආදරේ නෑ සෝරි ප්‍රින්ටින් මිස්ටේක් එකක් ඒක අයින් කරගන්න මම ආයේ බුවා ඉන්නව ආහුත් වලිපුල් අවසර නැත මට ඔබියත් ගන්න මචං සුපිරි මට මේ අර වෙලාව පොඩ්ඩක් කේස් එකක් තියෙනවා නැත්නම් සම්පූර්ණ යනවා කැත හින්දා යනවනේ මේක නහගෙන ඉන්න බැරි හින්දා යනවනේ මේ සුපිරි උඹට හොඳයි නේ උඹ ඉස්සෙල්ලා උඹ මට බලන්න ගියද්දි මම උඹ දිහා බැලුවා එහෙනම් එල්ලකිරි වගේ අපි මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරලා දානවා අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු අච්ච ගෑන් එක පරිස්සමෙන් දාලා මොකද මේ දවස්වල මහවැසි ධර්ම වෙලා තියෙනවා ඒ හින්දා පරිස්සමෙන් ඉන්න කොල්ලෝ ටික ගැම්මට අපේ YouTube එක subscribe කරලා FB follow කරලා TikTok page එක follow කරලා අච්චා fans group එකට post එකක් දාපන් මම ටිකක් ගන්න එන එල්ලකිරි වගේ අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු එහෙනම් අපි ගින් එන්න ජය වේවා